නලා හඩට නයි නටනවාද? එහෙමත් නැත්නම් නලා හඩින් නාගයන් මෝහනය කරන්න පුළුවන්ද? මේ ලබු නලාව පිටුපස තියෙන්නේ විද්‍යාවක්ද? නැත්නම් මන්ත්‍ර බලයක්ද? අද පීඩියා මිස්ට්‍රි තුලින් අපි සොයා යන්නේ සර්පයන් සහ නලාව අතර තියෙන මේ গুপ্ত සම්බන්ධය ගැන. ක්‍රියාත්මකව බැලුවොත් සර්පයන්ට අපිට වගේ බාහිරින් ඇහෙන ශබ්ද තරංග ග්‍රහණය කරන්න කන් නැහැ. ඔවුන්ට දැනෙන්නේ පොළොවේ කම්පන විතරයි. එහෙනම් නලාව පිබිද්දී නයා නටන්නේ ඇයි? ඇත්තටම නයා නටන්නේ නලාවේ හඩට නෙවෙයි. නලාව පිබින පුද්ගලයාගේ ශරීරයේ සහ නලාවේ චලනයටයි. නයා හිතන්නේ නලාව තමන්ට පහර දෙන්න එන සතුරෙක් කියලා. ඒ නිසා නයා කරන්නේ තමන්ගේ අවධානය ඒ නලාව වෙත යොමු කරන එකයි. හැබැයි මේකේ තවත් පැත්තක් තිබෙනවා. ලංකාවේ පැරණි ජනප්‍රවාදයේ නාගපාලනය කියන්නේ වෙනමම අභිරහස් කලාවක්. විශේෂයෙන්ම නිදන් රකින්නවා යයි සැලකෙන පෙන 5ක් හෝ 7ක් ඇති බල සම්පන්න නාගයන් පාලනය කිරීමට මේ ලබු නලාව පාවිච්චි කළ බව කියවෙනවා. පැරණි නයි නටවන්නන් විශ්වාස කරනවා වියලි ලබු ගෙඩියක් ඇතුලේ ඇතිවන වාතයේ කම්පනය සර්පයන්ගේ සංවේදී ඉන්ද්‍රයන්ට යම් මෝහනීය බලපෑමක් කරනවා කියලා. සමහර গুপ্ত ශාස්ත්‍රවල සර්පයන්ව අකර්මණ්‍ය කරන ඖෂධ වර්ග මේ නල ඇතුළට දමා පිබෙන බවත් තවත් රහසක්. ලංකාවේ ගැමියන් අතර පවතින තවත් බියජනක විශ්වාසයක් තමයි නලා හඩ ඇසුණු සැනින් අවට ඉන්න නාගයන් ඒ දෙසට ඇදී එනවා කියන එක. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී නලා පිබීමෙන් සර්පයන් නිවස තුලට පවා ආකර්ෂණය විය හැකි බවට මතයක් තියෙනවා. ඒ වගේම නායකු මැරූ විට ඔහුගේ සහකරු එම පුද්ගලයා සොයා පලි ගැනීමට පැමිණෙන බවත් එවැනි අවස්ථාවලදී නලා හඩින් ඔවුන්ව පළවා හැරීමට හෝ අඩපණ කිරීමට හැකි බවක් গুপ্ত කතාවල සඳහන් වෙනවා. මෙය විද්‍යාවට වඩා එහා ගිය නොවිසඳුණු අභිරහසක්. නලාව කියන්නේ සර්පෙක්ව බය කරන උපකරණයක් විතරක් නෙමෙයි. ඒක গুপ্ත ලෝකයේත් එක්ක බැඳුණු පාලමක්. ඔබ මේ ගැන හිතන්නේ මොකද්ද? නලා හඩට සර්පයන් මෝහණය වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.